ශාස්ත්‍රයක් අහමුද? ඈත අතීතයේ ඉන්දියාවේ හිමාලයේ විසූ මහර්ෂිවරුන් විසින් අවුරුදු 5000කට පමණ පෙර දේශනා කොට ග්‍රන්ථාරූඪ කළ විද්‍යාවක් තමයි මේ හස්තරේඛා ශාස්ත්‍රය. මිනිසෙකුගේ අතේ ලියවී ඇති රේඛාවලින් ඔහුගේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කියවෙන බවයි එහි සඳහන් වෙන්නේ. ජීවිතයට වාසනාව ගෙන එන තවත් හස්තරේඛා සටහන් කිහිපයක් ගැන අද අපි විමසා බලමු. ධන වාසනාවේ ජීවන සලකුණ. රූප සටහනේ දැක්වෙන පරිදි දකුණු අතේ මහපට ඇඟිල්ල අත්ලට සමීපව මේ ආකාරයෙන් තැබූ විට අත්ලේ කඩතුළු රහිතව මනාව පිහිටි ජීවන රේඛාව මහපට ඇඟිල්ලේ උඩ පුරුකේ රේඛාව සමග හරියටම යාවේ නම් එම රේඛා හරියටම යාවී මෙලෙස එක් වක්‍ර රේඛාවක් ලෙස දිස්වේ නම් එය ඉතා විශේෂ පිහිටීමකි. හස්තරේඛා ග්‍රන්ථවලට අනුව මේ රේඛා එලෙස පිහිටන්නේ සිටුවරයන්ට, ධන කුවේරයන්ට, බිලියනපතියන් වැනි අධික ධනයක් රැස් කරගන්නා පුද්ගලයන්ටයි. ඔබට උත්පත්තියෙන් එවන් ධනයක් උරුම වී තිබෙන්නත් පුළුවන්. එහෙම නොවුනත් වෙරවීරිය කිරීමෙන් විශාල ධනවතෙකු වීමේ වාසනා ගුණය ඔබට තිබේ. ඉතින් ඔබත් කැමතිද මේ හස්තරේඛා ශාස්ත්‍රය ඉගෙන ගන්න? එහෙනම් අපේ ශාස්ත්‍රීය YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපි ගෙන එන මේ වීඩියෝ පාඩම් මාලාව ඔබට ඒ සඳහා ගොඩක් උදව් වේවි. වාසනාව ගෙන එන ඉසෙත් ලකුණ. ඔබේ දකුණු අත්ලේ ශීර්ෂ රේඛාවත්, දෛව රේඛාවත්, හදවතේ රේඛාවත් එක්ව මේ ආකාරයෙන් ඉසෙත් සටහනක් ඇති කරයි නම් ඔබ උත්පත්ති වාසනා ගුණය ඇත්තෙකි. ඔබ කරන කියන වැඩ කටයුතු, ගන්නා තීන්දුව తీරන සාර්ථක වේ. ජයග්‍රහණ ලැබේ. මේ සලකුණ සහිත පුද්ගලයන් විශාල ධනයක් උත්පාදනය කිරීමට සමත් වේ. බිය නොවී දිරියෙන් ඉදිරියටම යන්න. ශාස්ත්‍රීය YouTube channel එකේ ගෙන එන හස්තරේඛා පාඩම් මාලාවේ 3 වෙනි වීඩියෝ එක තමයි මේ. අපේ පළවෙනි එපිසෝඩ් එකෙන් අපි ඔබට මෙහි දක්වා ඇති ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හදවතේ රේඛාව, දෛව රේඛාව සහ සාර්ථකත්වයේ රේඛාව යන හස්තරේඛා හඳුන්වා දුන්නා. ඔබට කලින් එපිසෝඩ්ස් මගහැරුණා නම් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙන ලින්ක් එක පාවිච්චි කරලා ඒ වීඩියෝස් නරඹන්න පුළුවන්. කීර්තියේ ත්‍රිශූල සලකුණ. ශාස්ත්‍රයක් කියන්න පෙර අත්ල හොඳින් පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. ඒ වගේම හොඳට ආලෝකය තියෙන තැනක් වෙන්නත් ඕනේ. නැත්නම් අතේ ඇති සියුම් රේඛා පිහිටීම් ඔබට නොපෙනී යා හැකියි. මේ ත්‍රිශූල සටහන ඔබේ වම් අතේ හදවතේ රේඛාව කෙළවර වන තැන තුන් පැත්තකට රේඛා 3ක් වශයෙන් බෙදී ගොස් ත්‍රිශූල සලකුණක් ඇති කරයිද එය ඔබේ ජීවිතය වෙනස් කරවන බලවත් සටහනක් වේ. මේ සලකුණ සහිත පුද්ගලයන් කීර්තිමත් වේ. අන් අයගේ ගෞරව ආදරයට පාත්‍ර වේ. සාර්ථකත්වයට දියුණුවට පත් වේ. බොහෝ ජනප්‍රිය සාර්ථක මිනිසුන්ගේ අත්වල මේ සටහන දක්නට ලැබේ. අනාගතය පිළිබඳ සැක සංකා ඇති කර නොගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව දියුණුව තකා වැඩ කරන්න. ඉසුරු ගෙනෙන දියමන්තිය. ඔබේ අත්ලේ හෝ ඔබ දන්නා කියන කෙනෙකුගේ අත්ලේ අපි සඳහන් කළ මේ සලකුණ පිහිටා ඇත්නම් පහත කමෙන්ට්ස් වල ඒ ගැන ලියන්න. අපිත් කැමති ඒ ගැන දැනගන්න. මේ ඉසුරු ගෙනෙන දියමන්ති සටහන පිහිටන්නේ
ඔබේ දකුණු අත්ලේ හදවතේ රේඛාව සහ දෛව රේඛාව ආශ්‍රිතවයි. හදවතේ රේඛාවත් දෛව රේඛාවත් එකිනෙකට කැපී යන ස්ථානයේ කුඩා කිරිබත් කෑල්ලක හැඩේ නැතහොත් ඩයමන්ඩ් ෂේප් එකේ කුඩා සලකුණක් හෝ කුඩා ත්‍රිකෝණාකාර හැඩයකින් යුතු සලකුණක් වේ නම් මෙයද හස්තරේඛා ශාස්ත්‍රයට අනුව ඉතා සුබ පිහිටීමකි. මේ සලකුණ සහිත පුද්ගලයන්ට වයස 40 ගණන්වලදී විශාල ධනලාභයක් ලැබීමට නියමිතය. ඔවුන් ජීවිතයේ මැදි වයසට ආසන්නවත්ම තමන්ගේ රැකී රක්ෂා හෝ ව්‍යාපාරවලින් දියුණුව ලබා පොහොසතුන් බවට පත්වේ. ඔබේ අත්ලෙත් මෙම රේඛා සටහන්ම ඇත්නම් ඔයාට ශාස්ත්‍රය හොඳට කියවුණා නම් පහත කමෙන්ට් වල ඔබේ අදහස් දක්වන්න අමතක කරන්න එපා. අපිත් කැමති ඒ ගැන දැනගන්න. ඔබ සතුටින් මේ ශාස්ත්‍රය ඇහුවනම් ඔබේ දෙමාපියන්, පවුලේ අය, ඥාති හිත මිතුරන්, පෙම්වතා හෝ පෙම්වතිය ඒ සියලු දෙනාත් කැමති වෙයි මේ වගේ ශාස්ත්‍රයක් අහන්න. එහෙනම් ඒ අයත් එක්කත් මේ ශාස්ත්‍රය ෂෙයා කරගන්න ඔයාට පුළුවන්. තවත් මේ වගේ වීඩියෝ කිහිපයක් නැරඹුවාම ඔයාටත් පුළුවන් වෙයි නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට දන්න කියන අයට ශාස්ත්‍රයක් කියන්න. එහෙනම් අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ශාස්ත්‍රීය හස්තරේඛා පාඩම් මාලාවේ 4 වෙනි කොටසින් නැවත මුණ ගැසෙමු. ඔබට ජය.